අයිබෝන් ඉතින් කොහොමද අපි ඔන්න ඊනයින්පේ ඊනෑන්සෝ මහගෙදරඉද කවදත් කොරියාවේ සේවය කරන ශ්‍රී ලංකයන් වෙනුවෙන් ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ රැසක් අපි මේ වෙනකොටත් පල කරලා තියනවා. ඉතින් කාලීන මාතෘකා යටතේ අපි හැමදීම ඔගොල්ලෝ දැනුවත් කරනවා. ඉතින් අපි බොහොම කනගාටු වුණත් කියන්න ඕනේ මේ මෑතකදී අපේ සහෝදරයෝ 4 දෙනෙක් ජීවිතයෙන් සමගත්තා. සමහර කට්ටිය අසනීප වෙලා සමහර කට්ටිය වැඩ කරනකොට සේවය කරනකොට ජීවිතයෙන් සමගත්තා. මේ අපි කතාව කියන්නේ දීවර වැඩ කරන දීවර අංශයේ වැඩ කරන අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. ඉතින් අපි දීවර අංශයේ සේවය කරන අපේ ශ්‍රී ලාංකිකයන්ට දැන් අපේ සහෝදරයන් දෙනෙක් ජීවිතයක් සිරපත් වුණානේ. ඉතින් ඒ ජීවිතක්ෂේ පත්තුනේ මොකක්ද හේතුව කියලා අපි තවම දන්නේ නැහැ. නමුත් අපි දීවරාංශයේ සේවය කරපු අපේ අත්දැකීම් තියෙන අපේ සහෝදරයෙක් එක්ක මේ ගැන අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ එයාගේ අදහස මේහා සම්බන්ධ අදහසක් එයා අපිට ප්‍රාල කරා. මේ කොරියාවට අලුතෙන් එන සමහර ශ්‍රී ලාංකිකයන් මේ ගැන දැනුවත් නැහැ. ඉතින් අපිට හිතුණා නිසනිකව මේ ගැන වීඩියෝයක් හදලා සමාජ මාධ්‍යයට දාන්න ඕනේ කියලා. ඉතින් අපි දීවරාංශය ගැන කතා කරමු. අපි මේ සහෝදරයාට අපි X කියලා දාමුකෝ. අපි X සහෝදරයන් අහමු. ඔබතුමා කොරියාවේ දැන් වැඩ කරන්න අරන් ඉස්සලාම ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ වැඩකට ආපු ගමන් අල්ලගත්තේ. එයා දැන් ලංකාවට යන්න සාර්ථකව ඉඳලා ලංකාවට යන්න තමයි හිතන්නේ. ඉතින් ඉන්න තමයි අපි මේ වීඩියෝ ගන්නෙ. ඉතින් X අපි නම කියන්නේ කියන්නකෝ දීවරාංශේ කොච්චර කාලයක් වැඩ කළාද කියලා. දීවර මං ඇවිල්ලා නම් ඉතින් මං කිම් වලටම යාවේ. කිම් කරේ මම. ඒ කියන්නේ සීතල කාලේට වවන වාසියක් තමයි කිම් කියන්නේ. ඔව්. ඒක ඉතින් අපි කිම් කරනකොට ආවම මුලින්ම දන්නේ නැහැ මොනවද කින්ද මන්ද කියලා මුදට ගිහිල්ලා කාලයක් යනකොට තමයි දැක්කේ කිම් කියන්නේ මේක පාසියක් වෙන්නේ. ඒකේ හොඳම නරකම පැත්ත දැක්කේ ඒකට දාන කෙමිකල් එකක් තියෙනවා. ඒක නම් සෑහෙන්න දරුණු දෙයක්. ඒක සාමාන්‍යයෙන් කොරියාවෙත් ඒක තහනම් කරපු කෙමිකල් එකක්. ඒත් ඉතින් ඒක ප්‍රයෝජනෙට ගන්නවා. ඔව් අපි ඒක දැන් මෙයා ඒ අවශ්‍ය දේ පටන් ගත්ත ගාම කියන්න පටන් ගත්තා. ඉතින් මේ කෙමිකල් එක නීති විරෝධී වුණත් වර්තමානයේත් මම හිතන්නේ භාවිතා කරනවා නේද? ඉතින් අපි මේ යොන්සන් සම්බන්ධව තමයි කතා කරේ. යොන්සන් කොරියාවේ නීතියෙන් තහනම් වුණත් වර්තමානයේත් භාවිතා වෙනවා. මේ යොන්සන් භාවිතා කරන්නේ X මොකද්ද? ඒ මොකද්ද මම ඔකට X කියලා කතා කරන්නේ. මෙහෙමයි ඒ යොන්සන් දාන්නේ පාසිය වැවෙනකොට අයියා ඒකේ තියෙන මඩ දියසෙවල් ඒ තීන දේ හැමදේම නැති වෙලා පාසිය විතරයි ඉතුරු වෙන්නේ. ඒකේ වර්ධනය වේගවත් වෙනවා. යොන්සන් පාවිච්චි කරාම යොම්සන් අපි යොම්සන් දානකොට ඒක හරි පරිස්සමින් කරන්න ඕන දෙයක්. මාක්ස් එකක් අනිවාර්යෙන් දාගෙන තියෙන්න ඕනේ. S2 ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එය දන්න නැත්නම් අපේ යාළුවෙක් ඉන්න කොරියාවේ ඒක ඇහක් නැහැ. ඒ යොම්සන් ඉසික් වෙලා ඒකින්ද ඒක සෑහෙන්න පරිස්සමට කරන්න ඕන දෙයක්. දැන් අපේ අලුතෙන් එන සහෝදරයෝ කවුරුත් එච්චර දැනුවත් නැහැනේ. අපු ඇටිය සජන්නිම් කියපු ඇටිය මෙහෙම කරන්න මෙහෙම සජන්නිම් නම් කියනවා චෙකියා මේ වැඩේ කරපන් චෙකියා කියලා. නමුත් ඒ කියන පළියට කරන්න බෑනේ. එහෙම කියන පළියට කරන්න ගියොත් එම ජීවිතයේ අවදානය නිකම්ම තියෙනවා. අතුරු ඒකේ යොම්සන් වල අතුරු ආබාධ සෑහෙන්න තියෙනවා. ඔව්. ඒක ඉතින් දන්න කෙනා දන්නවා. අලුතෙන් එන සහෝදරයෝ කවුරුත් එච්චර දැනුවත් නැහැ. කාලයක් යන්න ඕනේ අම්මෝ මේක මෙච්චර සැර දෙයක් නේද කියලා හිතා ගන්න. ඔව්. ඉතින් අපි මේ බය කරන්න දානවා නෙමෙයි. නමුත් මේ පරිස්සම්ෙන් තමයි මේ ගමන් දාන සේෆ්ටිය උපරිම තියාගන්න. සේෆ්ටිය උපරිම තියාගන්න තමයි දැන් මේ. නමුත් අපි ඕක නෙමෙයි අද කතා කරන්න උනේ. අපි මේ යොන්සන් කියන මේ රසායනික දාලා ඔය ටැංකියම සුද්ධ කරනවද? ඔව් ඉතින් එහෙම අනිවාර්යෙන් වෙන්න ඕනේ. මොකද ටැංකිය වල මෙහි දියසෙල් වලට කියන්නේ දියසෙල් කොළපාටට හැදුනට පස්සේ පරෙයි කියලා නේ කියන්නේ. පරෙයි මරන්න අනිවාර්යයෙන් යොම්සන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොළපාට දියසෙල් වලට යොම්සන් ටිකක් ගහපු හැටියම විනාඩි තප්පර 10ක් යන කලින් කොළපාට එක සම්පූර්ණම කහ පාට වෙලා දිය වෙලා වැක්කෙනවා.
ඔව් එච්චර එච්චර ප්‍රබලයි. සැරයි කෙමිකල් එතකොට අපි කියමුකෝ දැන් අපි ටැංකියකට මේ යොන්සන් දාලා තියනවද නැත්නම් මේ යොන්සන් යොම්සාන් ලොකුවටම පරේ හැදිය දියසවල් හැදිලා තියෙනවා නම් ටැංකියට අනිවාර්යෙන් යොම්සාන් දාලා තියන්න ඕන. ඔව්. දාලා තියලා ටැංකිය දවස් 3ක් නැත්නම් 4ක් හරි තියලා ටැංකිය හොදනවා. ඔව් ඒ හේදුවත් ඒ ටැංකිය අර යොම්සාන් සාමාන්‍යයෙන් වතුර එකට එකක් දාන්න ඕන දෙයක්. ඒක වතුර නෑ. සාමාන්‍යයෙන් කෑන් එකට වතුර කෑන් 10ක් විතර මික්ස් කරාත් ඒකේ තියෙන අර සැර යන්නේ නෑ. ඒකේ සැර ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඒකේ මම හිතන්නේ ඇමෝනියා වෙන්න හැදෙනවා ඇති. කැස්ස එනවා සෑහෙන්න. ඔව් ඒ කියන්නේ ඇමෝනියම් එකක් තමයි හැදෙන්නේ. ඇමෝනියා වායු තමයි මම හිතන්නේ නිෂ්පාදනය ඔව් නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේක දැන් අපි කියමු ටැංකි දැන් සාමාන්‍ය කොරියාවේ මේ යන්සිජ්ජම් වෙන්න පුළුවන් මොන හරි තිනකොට ඒ ටැංකි වලට ඒ යොන්සන් එක දාලා වතුර මික්ස් කරලා වටේට ඔහම අතුල්ලද මේ ඉන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් ඒක බැහැලා කරන්නේ නැති දෙයක්. ඒක උඩ ඉඳලා කරන්න ඕන දෙයක්. අධික මේ බ්‍රෂ් එකක් අරගෙන තමා කරන්න ඕනේ. උඩ ඉඳන් තමයි අරක හූරන්න ඕනේ. හූරලා ටැංකිය උඩ යටින් අරලා ඔක්කොම හිස් කරලා නැවත හොදලා නිකන් පිරිසිදු වතුර එකක් දාලා ටැංකිය අරලා තියන්න ඕනේ. ගොඩක් සාමාන්‍යයෙන් මාසයක් එකමාරක්වත් තියන්න ඕනේ. අර අමුවෙන් යොම්සාන් ගැහුවම සාමාන්‍යයෙන් අපේ මේ ඇඟට යොම්සාන් අමුවෙන් දැම්මොත් එහෙම ඇඟේ තියෙන රෝම කූප හැලෙනවා. ඔව්. මේ යොන්සන් කියන එක සාන්ද්‍ර ඇමෝනියාද කියලා මම දන්නේ. මාගේ විද්‍යාත්මක මමත් ඒක විද්‍යාත්මක පැත්ත දන්නේ. හැබැයි නිකන් යොම්සාන් දානකොට සෑහෙන සැප දුමක් යනවා. ඒ දුම අපි ආශ්වාස ප්‍රාශ්වාස කරාම කොහොමත් කැස්ස නම් එනවා. කැස්ස. ඔව් ඒ කියන්නේ ඔයා මට වඩා මීටර් 10ක් 15ක් එහන් හිටියා. ඔයාගේ පැත්තට ඒ දුම આવොත් ඔයා අනිවාර්යයෙන්ම මට කැස්සක් එනවා. කැස්සක් එනවා කියන්නේ කෙලින්ම සුසුනය කරන්න අපහසු වෙනවා කියන එක. එතකොට අපි ඔක්සිජන් අපි ආග්‍රහණය කරන්න ඕනේ. නෑ අමෝනියා කරපුවාම එතකොට හරි අමාරුයි කියන එකනේ. ඉතින් අපි දැන් මේ වගේ දේවල් කියන්නේ මේ යොන්සන් භාවිතා කරනකොට ටැංකි සුද්ධ කරන්න ඉස්සෙල්ලා අර මම මේ නෝට් එකක් දැම්ම අනිවාර්යයෙන්ම මේ ඔක්සිජන් ප්‍රතිශතය මනින්න ඕනේ. එතකොට ඔක්සිජන් මීටරේ බලන්න ඕනේ. ඒක වෙනත් දැන් අපි කියමුකෝ ඇමෝනියා වෙන්න පුළුවන් ටොක්සික් ගෑස් ඩිටෙක්ෂන් කියලා මොකක් හරි ඇති මීටරයක් ඒ වගේ දාලා මරන්න ඕනේ. ඒවා ඉතින් කරෙන්නේ නැහැ නේ. ඔය වගේ බලන්නේ. ඒ වගේ කරෙන්නේ නැහැ. කොහොමවත් කරෙන්නේ නැහැ. අපිට කරන් තියෙන්නේ මොකද්ද? අර මාස්ක් එක දාගන්න එක තමයි. මාස්ක් එක දාලා නෝමල් මාස්ක් එකක් නෙමෙයි මම හිතන්නේ මේ ෆිල්ටර් මාස්ක් එක. ෆිල්ටර් මාස්ක් එකකුත් දානවා. දැන් සාමාන්‍යයෙන් මූදෙදි නම් ෆිල්ටර් මාස්ක් එකක් දාන්නේ අපි නිකන් දාන රෙදි මාස්ක් එක දාලා කෙමිකල් ටික ටැංකියට දාලා ඔය දැල යන ටැංකියට දාලා දාන ගම අහක බලා ගන්න එක තමයි කරන්නේ. අර හුලං යන පැත්තට යන පැත්ත බලන්නේ නැතුව අනිත් පැත්තට අහක බලා ගන්නවා. අර දැන් අතේ තියෙනවනේ ප්‍රමාණය රයිට් මෙච්චරයි කෑන් එකෙන් මෙච්චරක් මේකට වැටුණා කියන ප්‍රමාණෙදි ටක් ගාලා නවත්තලා ඔළුවෙන් තමයි තාම ඔළුවෙන් දාන්නේ. දාලා ටක් ගාලා කෑන් එකේ මූඩිය වහනවා. මූඩිය වැහුවේ නැත්තම් ඒකේ අර ගෑස් එක නිකන්ම එළියට එනවනේ. මූඩිය අනිවාර්යෙන් වහන්න ඕනේ. වහන්න ඕනේ. එතකොට සාමාන්‍ය දානකොට දවසට යොම්සාන් කෑන් 80ක් 100ක් ඔය 80ක් දවස් තියෙනවා. එක බින්දුවක් වෙනම පිච්චෙනවා. ඔව් එක බින්දුවක් අරනොත් පිච්චෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මාරු කරලා තිනවා ටැංකි වලට. මගේ අත් දෙක සම්පූර්ණ දුඹුරු පාටට සම්පූර්ණ අත් දෙකේම මම ගිහිල්ලා තියෙනවා. මම ඇමෝනියා තමයි ඔය ඇමෝනියා කියන්නේ. ඇමෝනියම් තමයි. නයිට්‍රජන් නයිට්‍රජන් මොකක් හරි ඒකට විද්‍යාත්මක පදම මම දන්නේ නැති හින්දා අපි නමුත් මේ කොරියාවේ නීතිය හරි තදයිනේ. මම හිතන්නේ ඉස්සෙල්ලා හමුනොත් සම්චොම්මාන ඊට පස්සේ හමුනොත් මොකද්ද සාචොම්මානවක් ගන්න. ඉස්ලාම් සම්චොම් ඊට පස්සේ වුණොත් සාචොන් ඊට පස්සේ ආවුනොත් එම සාජන්නිම්ට හයිත් ඉදිරියට කියන්නේ සාබ්ජායක චීසු කරනවා. ඒ කියන්නේ තහනම් කරනවා. ආයෙ මුලින් ඉඳන් ඉන්න ඕන වෙන එක්කෙනෙක් නමින් එනවා. රයිට්. ඔන්න ඔක තමයි නීතිය. ඉතින් අපි මේ වීඩියෝ දිගටම කරගෙන කියන්නේ දීර්ඝ කරගන්න ඕනේ. මෙන්න මේකයි කෙටියෙන් සාරාංශ වශයෙන් කියන්න වෙන්නේ. යොන්සන් භාවිතා කරනකොට පරිස්සම් වෙන්න. ඉතින් ඒක ඔය පරණ අයියලා ගොඩක් දන්නවා මේ භාවිතා කරන ආකාරය. විශේෂයෙන් යොන්සන් දාලා ඔය ටැංකියම සුද්ධ කරනකොට ඒකට අනුගත වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔය ෆිල්ටර් මාස්ක් දාන විදිය. එතකොට දාගෙන වහින්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. නැත්නම් මේ අපි හැමදාම හිතන්න ඕන වැඩ කරනකොට අපේ ජීවිතය පරිස්සම් කරගන්න. ඉතින් මේ හීතල කාලේ වෙනකොට මේ අනතුරු වැඩි වෙන සාමාන්‍යයෙන් කොරියාවේ සීතල කාලේ ආරම්භ වෙනකොට මේ වගේ ජීවිත නැති වෙන ප්‍රවණතාවය තායන වැඩි. ඉතින් ඒ නිසා අපි හැමදාම කොරියාවේ ඔයගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න නිසා තමයි මේ වීඩියෝ එකක් හරි දාන්නේ. ඉතින් ඒකට අපේ මේ X අපේ යාළුවා
ආවා. එයා මේ දුන්න උපදේශයත් එක්ක මම කල්පනා කරා එහෙනම් යාළුවා අපි මේක පොඩි වීඩියෝයක් හදලා දාමු. ඒකට මෙයා කැමති වුණා. ඉතින් ඒ නිසා තමයි මූණ පෙන්වන්න අකමැති වුණත් මෙයා දන්න කෙනෙක් කවුරුත්. ඉතින් අපි එයාට ස්තුතිවන්ත වෙනවා මිස්ටර් එස්. කොරියාවේ මේ වීඩියෝ එක දීවරංශය හෝ නිෂ්පාදන අංශය සියලුනාට උපකාරී වෙයි. කොරියාවේ ජීවත් වෙන අපේ සහෝදරියෝ ඊටම පරිස්සම් වැඩ කරන්න. අපි මේ වීඩියෝ එක දාන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඕගොල්ලන්ට මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න, නැති දෙයක් තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේ ඕගොල්ලෝ වෙනුවෙන් දාපු වීඩියෝ එකක් ඕගොල්ලෝ මේක ෂෙයා කරලා අනිත් කට්ටියත් දැනුවත් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා.